හරි. සිතුම් දැන් මම දැන් කියා දෙන්න යනවාට මේ ක්වෙස්චන් එකකදී සිම්පල් ප්‍රසන්ට් ක්වෙස්චන් එකක් කොහොමද අපි ඩිරෙක්ට් එකක් ඉන්ඩිරෙක්ට් කරන්න කියලා. හොඳයි. දැන් මේ ප්‍රශ්නේ තමයි අම්මා asked do you eat breakfast කියන එක. ඒතර අම්මා අහනවා ඔයා උදේ ආහාරය ගන්නවද කියලා. දැන් හැමදාම වෙන සිදුවීමනේ. එහෙනම් ඔයා ඒක ඉන්ඩිරෙක්ට් කරලා කියනකොට අර ප්‍රශ්නයකදී අපි සේ දාන්නේ ask තමයි දාන්නේ. ඒකට අම්මා ask කියන එක ඒ විදිහටම ලියලා අර do කියන කෑල්ල ඔයා දාන්න බෑ. do එක ඔයා ඉවත් කරන්න. දැන් ඔයාගෙන් අහන්නේ do you eat කියලා. එහෙනම් ඔයා do එක දාන්න බෑ. ප්‍රශ්නයක් විදිහට අපි ඉන්ඩිරෙක්ට් එක කරන්නේ නැහැ කවදාවත්. අපි you කියන්නේ මගෙන් ඇහුවා කියලා කියන විදිහට කියනවනම් ඔයා කියන්න I eat breakfast. එහෙනම් අම්මා ask I eat breakfast. පැහැදිලිනේ? අපි තව එකක් ගත්තොත් අපි කියමු නිමල් ask do you play cricket? දැන් නිමල් ඔයාගෙන් අහනවා ඔයා මේ මොනවාද ක්‍රිකට් සෙල්ලම් කරනවා කියලා. ක්‍රිකට් සෙල්ලම් කරනවා කියලා අහනවා. එතකොට ඔයා කියන්න ඕනේ තව කෙනෙකුට ගිහිල්ලා ඒකනේ අපි ඉන්ඩිරෙක්ට් කියන්නේ. එතකොට අපි කියනවා තව කෙනෙකුට ඔයා ගිහින් කියනවා නිමල් මගෙන් ඇහුවා ඔයා ක්‍රිකට් සෙල්ලම් කරනවාද කියලා. එහෙනම් කියන්නේ කොහොමද අපි? නිමල් ask කොහොමද? අහන්නේ do you play cricket කියලානේ අහන්නේ. එහෙනම් ඔයා කොහොමද? I plays කියන්නේ S එකක් දාන්න. I play cricket. පැහැදිලි නේද? හරි ලේසි. හරි. එහෙනම් ඔයා කරන්න බලන්න ওই ටික බලන්න. මම තුනක් දාලා තියෙනවා ඒ තුන කරන්න බලන්න.